හරි ඕකේ අපි පටන් ගමු. ඕකේ අද මම කතා කරන්නේ ෆ්ලූරල් ගැන. එතකොට තව පොඩි නිවුස් එකක් තියෙනවා කියන්න. මේ දැන් අද අඟහරුවාද බ්‍රහස්පතින්දාට ඔයාලට ග්‍රැමර් අපි කරපු කතා කරපු ටිකෙන් පොඩි පේපර් එකක් දෙනවා. ඒ කියන්නේ ලොකු පේපර් එකක් නෙවෙයි. දැන් අද කරන ෆ්ලූරල් වලිනුත් ප්‍රශ්න 5ක් විතර එනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට ෆ්ලූරල් ෆෝම් එක ලියන්න තමයි තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් දැන් මෙච්චර දවස් කරපු ග්‍රැමර් ගැන චුට්ටක් හොඳට බලන්න. ලොකු පේපර් එකක් නෙවෙයි පොඩි පේපර් එකක්. මතකද කියලා බලන්න ඊට පස්සේ මොන හරි ඩවුට් තියෙනවා නම් අපි ක්ලියර් කරගන්න ඕනේ. මොකද දැන් ගොඩක් ග්‍රැමර් එක දිගට කරගෙන ගියොත් බෑ. චුට්ටක් බලන්න එපා මොනවාද ප්‍රශ්න තියෙන්නේ තේරෙනවද? නැත්නම් ඇදගෙන ගිහිල්ලා තේරුමක් නැහැ නේ. හින්දා බලන්න. ඔයගොල්ලන්ට මේ සතියේ බ්‍රහස්පතින්දා ටයිම් එක මදි වගේ නම් නෙක්ස්ට් වීක් එකට දාන්න පුළුවන්. චුට්ටක් බලලා ඕකේ නම් ගැටලුවක් නැහැ. චුට්ටක් බලලා කාට හරි ටයිම් එක තව ඕන නම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න. නෙක්ස්ට් වීක් එකට දාන්නත් පුළුවන්. චුට්ටක් බලලා කාට හරි ටයිම් එක ඕන නම් කියන්න. නැත්තම් මේ සතියේ බ්‍රහස්පතින්දාට මතක තියාගන්න පේපර් එක තියෙනවා පැය දෙකක්. ඕගොල්ලන්ට මම ස්ක්‍රීන් එකේ පේපර් එක ෂෙයා කරනවා. ඔයාලා ආන්සර්ස් ලියන්න ඕනේ වීඩියෝ එක ඔන් කරගෙන. හරි. එච්චර තමයි. කාට හරි ටයිම් එක ඕන නම් තව පාඩම් කරගන්න මදි වගේ කියලා හිතෙනවා නම් ලොකු පේපර් එකක් නෙමෙයි පොඩි පේපර් එකක්. මේ මදි වගේ කියලා හිතෙනවා නම් චුට්ටක් ගෲප් එකට දාන්න. මම නෙක්ස්ට් වීක් එකට පේපර් එක හිමුණොත් දාලා දෙන්නම්. හරි. මොන හරි ප්‍රශ්න තියෙනවද? මිස් මට ඇවිල්ලා නෙක්ස්ට් වීක් එකට මේ එක්සෑම් එක කරන්න එන්න බැරි වෙනවා මිස්. ආයි කියන්නේ මොකද්ද? මට ඇවිල්ලා මේ 30 ඇවිල්ලා එක්සෑම් එකට එන්න බැරි වෙයි මිස් මට ડોක්ටර් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා පෙන්නන්න. ඕකේ. තව කාට හරි ඩවුට් තියෙනවා නම් මේ සතිය බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ මේ සතිය බ්‍රහස්පතින්දා නේද? ඔව් මිස් ටිය ගල්පත්. ඕකේ. නෙක්ස්ට් වීක් එක දැම්මම කමන්නේ. ඕකේ. තව කාට හරි එහෙම ගැටලු තියෙනවා නම් ගෲප් එකට දාන්න. අපි එහෙමනොත් ලබන සතියේට දාගමු. බලමු අනිත් අයගේ රියැක්ෂන් බලලා අපි ඩිසයිඩ් කරමු. එක්කෙනෙක්ට හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙමනොත් අඟහරුවාදට මම දාලා දෙන්නම්. ඕකේ. අනිත් අය ප්‍රශ්නයක් තිබ්බොත් ගෲප් එකට දාලා තියන්න. අපි බලමු. හරි. ඕකේ. හරි අද මම ග්‍රැමර් පොඩි පාඩමක් කරලා ඉතුරු ටික මම අද කරන්නේ චුට්ටක් පොඩි ඇක්ටිවිටීස් ටිකක් තමයි කරන්නේ. නැත්තම් ග්‍රැමර් හැමදාම කරගෙන ගියොත් බෑ අමාරුයි. මොකද මුලින් ඉඳන් ඉගෙන ගන්නයි ඉන්න. එතකොට චුට්ටක් අමාරුයිනේ. හැමදාම ග්‍රැමර් කරාම මේ හින්දා අපි චුට්ටක් වෙනසකටත් එක්ක අද පොඩි ඇක්ටිවිටීස් ටිකක් කරනවා. මුලින්ම අපි මේ ග්‍රැමර් පාඩම ඉවර කරගමු. හරි. අද ප්ලූරල් ගැන තමයි කතා කරන්නේ. එතකොට ෆ්ලූරල් කියන්නේ බහුවචන. අපි ඩොයිෂ් වලින් බහුවචන ගැන තමයි අද කතා කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ඕන මේන් දේ තමයි ආටිකල් එක. අපි දන්නවා හැම නවුන් එකකටම ආටිකල් එකක් තියෙනවා dare d does කියලා. එතකොට ඔය ආටිකල්ස් වලින් අනිවාර්යෙන් ෆ්ලූරල් එකට වෙන් වෙච්ච ආටිකල් එකක් තියෙනවා. ඒක D. ඔයාලා දන්නවා DIE D කියන ආටිකල් එකෙන් තමයි අපි ෆ්ලූරල් ෆෝම් එකෙන් ඩොයිෂ් වලට ලියන්නේ. ඒ කියන්නේ ඩොයිෂ් වලින් අනිවාර්යෙන් ෆ්ලූරල් කරනවා නම් D ආටිකල් එක එතන තියෙන්නම ඕන. එතකොට ඔයගොල්ලෝ දැන් හිතන්න ෆ්ලූරල් වචනයක් මේක ෆ්ලූරල් කියලා සමහර වෙලාවට දැන් ඔන්න හිතන්න අවුටෝ ගන්නකො අවුටෝ කිව්වම ඩස් අවුටෝ ඒකේ නවුන් එක අවුට් ඩස්නේ. එතකොට ඕක ෆ්ලූරල් කළොත් අපි අවුටෝස් වෙනවා. එතකොට D වෙනවනේ. එතකොට ඔයාලා දැන් දන්නවා D තිබ්බොත් මෙතන ඉස්සරහා මොකද ඔයාලා දන්නවා ඩස් අවුටෝ එකේ ආටිකල් එක. එතකොට ඔයාලා දැනගන්න ඕන D තියෙන හින්දා මේක අනිවාර්යෙන් ෆ්ලූරල් කියලා. හරිද? ඒ විදිහට D කියන ආටිකල් එක අනිවාර්යෙන් ෆ්ලූරල් ෆෝම් එකට තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අනිවාර්යෙන් අපි ෆ්ලූරල් කරනවා නම් දැන් එක්සෑම් එකටත් වචන 10ක් 5ක් විතර මම ඇඩ් කරනවා ෆ්ලූරල්. එතකොට අනිවාර්යෙන් D ආටිකල් එකත් එක්ක තමයි ෆ්ලූරල් කරලා ලියන්න ඕන. නැත්තම් වැරදි. අනිවාර්යෙන් D එක තියෙන්නම ඕන. හරි. ඕකේ. අපි බලමු. පළවෙනියට තියෙනවා සමහර වෙලාවට පොඩි රූල්ස් ටිකක් මම මෙතන ඇඩ් කරලා තියෙන්නේ. සමහර වෙලාවට
ෆ්ලූරල් කරනකොට ඒ noun එක ඒ විදිහට මේ වචනේ වෙනස් නොවි D ආටිකල් එක විතරක් ඇඩ් වෙන අවස්ථා තියෙනවා. හරිද? ඒක තමයි මේ පළවෙනි රූල් එක විදිහට මම දාලා තියෙන්නේ. එතකොට dear im මෙතන දැන් ඔයාලට pictures තියෙනවා. මේ pictures තුන තමයි මෙන්න මේ වචන තුනේ meanings විදිහට ගන්න. හරිද? එතකොට im කියලා කියන්නේ අපි basket එකට. එතකොට dear im එතකොට මේක මේ වචනේ ෆ්ලෝරල් කරනකොට මෙන්න මේ dear එක විතරයි වෙනස් වෙන්නේ. මෙන්න මේ dear කියන ආටිකල් එක විතරයි change වෙන්නේ. මෙයා d වෙනවා. d im ওই විදිහට මේ වචනේ change වෙන්නේ නැතුව ආටිකල් එක විතරක් change වෙන වචනක් තියෙනවා ෆ්ලෝරල් කරනකොට. ඒක තමයි මෙතන මම මේ දීලා තියෙන පළවෙනි රූල් එක. එතකොට ඉම කියනවා අපි බාස්කට් එකට. එතකොට ඕක ෆ්ලෝරල් කරනකොට D ඉම. හරිද? දැන් ඉම කියන එක චේන්ජ් නොවුනට ඕගොල්ලන්ට ෆ්ලෝරල් කරන්න කිව්වොත් dear එක දැම්මොත් වැරදි. මේක ඉම තමයි. හැබැයි D කියන ආටිකල් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. අලුතෙන් ඉගෙන ගන්න ඒක නැති වුණොත් වැරදි. හරිද? එතකොට D ඉම. ඊට පස්සේ does mention කියන්නේ අපි girl. එතකොට අපිට ඕන දැන් ඕක ෆ්ලෝරල් කරන්න. ඒ කියන්නේ ගර්ල්ස්ලා ගොඩක් බහුවචන කරන්න ඕනේ. එතකොට අපි දන්නවා ආටිකල් එකේ does. හැබැයි ෆ්ලෝරල් කරනකොට mention change වෙන්නේ නැහැ. mentionම තමයි. හැබැයි D කියන ආටිකල් එක ඇඩ් වෙන්න ඕන. D mention වෙන්න ඕන. හරිද? එතකොට ඕක ෆ්ලෝරල් කියලා අඳුන ගන්න තියෙන එක පොයින්ට් එකක් තමයි ඔන්න ඔය D කියන එක. දැන් මේ වචන change වෙන්නේ නැහැනේ. එතකොට ඔයාලා අඳුර ගන්න ක්‍රමයක් තියෙන මේක ෆ්ලෝරල් කියලා. එතකොට අඳුර ගන්න ඕන මෙන්න මේ ආටිකල් එකෙන් D කියන ආටිකල් එක. හරිද? ඊට පස්සේ ඊළඟ වචනේ ගත්තොත් dear lawful. lawful කියලා කියන්නේ හැන්දට. හරිද? lawful කියන වචනේ ආටිකල් එක dear ඕක ෆ්ලෝරල් කරනකොට D lawful වෙනවා. හරිද? අනිවාර්යෙන් D එක තියෙන්න ඕන. එතකොට ෆ්ලෝරල් කරනකොට ඔන්න ඔය වගේ සමහර වචනවල කිසි වෙනසක් වෙන්නේ නැහැ. ආටිකල් එක විතරයි චේන්ජ් වෙන්නේ. ආටිකල් එක D කියලා චේන්ජ් වෙනවා. එච්චරයි ෆ්ලෝරල් කරනකොට. දැන් ඕගොල්ලෝ මේ වලට තව වචන හොයන්න ඕන. දැන් homework දෙන්න 3 දෙනෙක් කරලා දාලා තිබ්බා හෝම්වර්ක් කරන්න අනිවාර්යෙන් නැත්නම් දැන් අපි ටිකක් පාස් යන හින්දා ඔයගොල්ලන්ට නැත්නම් අමාරු වෙයි අල්ලගන්න. ඒ හින්දා හෝම්වර්ක් එක කරන්න අනිවාර්යෙන් ඒ වෙලෙට කියන හෝම්වර්ක් ටික කරලා දාන්න ගෲප් එකට. මේ නැත්නම් අර දැන් මෙතන කරලා ගියාට ආයෙ ඕක අමතක වෙනවා ඊළඟ දවස් වෙනකොට. ඒ හින්දා හැමෝම හෝම්වර්ක් කරන්න නැත්නම් ඔයාලට තමයි ප්‍රශ්නේ. ඕකේ. ප්‍රශ්නේ කියන්නේ අපරාධ කරපෙකේ තේරුමක් නැති වෙනවා. ඒ හින්දා හෝම්වර්ක් කරලා විශේෂයෙන් අලුතෙන් ඉගෙන ගන්න අය මුලින් ඉඳන් ඉගෙන ගන්න අය අනිවාර්යෙන් කරන්න. නැත්තම් අමාරුයි. හරි. එතකොට දැන් අපි කතා කරන්නේ අද ෆ්ලෝරල් ගැන. දැන් අලුතෙන් ජොයින් වෙච්ච අය ඉන්න හින්දා කියනවා. එතකොට මුලින්ම මේ රූල් එක තමයි අපි මොන හරි noun එකක් ෆ්ලෝරල් කරනකොට සමහර nouns change වෙන්නේ නැහැ. හැබැයි ආටිකල් එක D වෙනවා. හොඳට මතක තියාගන්න ෆ්ලෝරල් ආටිකල් එක D අනිවාර්යෙන් D ආටිකල් එක තියෙන්න ඕන. ඊළඟට ගත්තොත් ඊළඟ රූල් එක තමයි සමහර වෙලාවට හිතන්න A normal A ඊට පස්සේ normal O normal ඊට පස්සේ U ওই වගේ letters umlaut වෙනවා ෆ්ලෝරල් කරනකොට. හරිද? සමහර වචනවල තියෙන A අකුර O අකුර ඊට පස්සේ U අකුර ওই විදිහේ සමහර letters ෆ්ලෝරල් කරනකොට umlaut වෙනවා. හොඳට මතක තියාගන්න umlaut තියෙන්නේ A O U විතරයි. එතකොට මේ තුන තමයි umlaut වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් D කියන ආටිකල් එක තියෙන්න ඕන. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. D නැති වුණොත් වැරදි. ඕකේ. එතකොට අපි බලමු දීලා තියෙන එක්සැම්පල්. පළවෙනි එක dear mantel. mantel කියලා කියන්නේ අපි coat එකට. හරිද? එතකොට mantel කියන එකේ A එක umlaut වෙනවා. එච්චරයි change වෙන්නේ. A umlaut වෙන එක විතරයි. හැබැයි D කියන ආටිකල් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. D mantel. ඊට පස්සේ ඊළඟට ගත්තොත් dear fogel. fogel කියන අපි birds කුරුල්ලට. එතකොට එයා D fogel වෙනවා. හරිද? එතකොට umlaut O වෙනවා.
ඊට පස්සේ ගත්තොත් ඊළඟ එක dear hammer කියන්නේ අපි මිටියට. එතකොට ඒකත් D hammer වෙනවා. හරිද? එතකොට umlaut ඒ වෙනවා. ওই විදිහට තව ඕගොල්ලෝ මේ වලට වචන හොයන්න. තව ඕන තරම් තියෙනවා. ඊට පස්සේ අර අපි මම ඩවුන්ලෝඩ් කරගන්න කියපු ඩික්ෂනරි එක තියෙනවා. ඔන්න ඔය ඩික්ෂනරි එකේ ඔයගොල්ලෝ වචනේ සර්ච් කරාම noun එකක් සර්ච් කරාම ඒකේ plural එක එහා පැත්තේ තියෙනවා. හරිද? ඒ හින්දා හොයන්න. තව වචන හොයන්න මේ වලට. වචන හොයලා එකතු කරගෙන මේ chart එක තව ටිකක් ලොකුවට හදාගන්න. ඕකේ. ඊළඟ රූල් එක ගත්තොත් ඊළඟ රූල් එකේදී වෙන්නේ සමහර වචන වලට end එකට e එකක් ඇඩ් වෙනවා plural කරනකොට. සමහර වචනවල කියන්නේ සමහරක් වැඩියෙන්ම ওই රූල් එක තමයි තියෙන්නේ e එක හරි s එක හරි ඇඩ් වෙන එක තමයි. එතකොට සමහර nouns අපි plural කරනකොට e එකක් end එකට ඇඩ් වෙනවා. පළවෙනි එක does boot. boot කියන්නේ boat එකට. එතකොට ඒක booter වෙනවා. d booter. හරිද? e එකක් ඇඩ් වෙනවා. d කියන එකත් ඇඩ් වෙලා e එකක් end එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි their shoe shoe කියලා කියන්නේ අපි shoe එකට ඒක D shoe her වෙනවා. හරිද? end එකට E එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ dear hund අපි ඒක plural කරනකොට dear hund කියන්නේ dogට dog plural වලින් ලියනකොට D hund වෙනවා. E එකක් ඇඩ් වෙනවා. හරිද? හොඳට මතක තියාගන්න. එතකොට මේවා rules එක චුට්ටක් noun එක ඔලුවට ගන්න මෙහිම වෙනවා කියලා. එතකොට සමහර වෙලාවට ඒ විදිහට end එකට E එකක් ඇඩ් වෙන්න පුළුවන්. D කියන ආටිකල් එකත් එක්ක. ඊළඟට ගත්තොත් ඊළඟ රූල් එක අර අපි උඩ දෙවෙනි රූල් එක විදියට කතා කරේ සමහර වෙලාවට AOU කියලා තියෙන normal AU letters umlaut AU වෙන්න පුළුවන්. ඒ විදියට වෙලා සමහර වෙලාවට end එකට E එකක් ඇඩ් වෙන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ AOU කියලා හරි. ඕකේ. sorry. හරි. අපි නැවැත්තුවේ හතරවෙනි රූල් එකෙන්. එතකොට ඒ රූල් එක ගැන කතා කරනකොට එතනදි වෙන්නේ සමහර වෙලාවට normal AU කියන letters umlaut AOU වෙන්න පුළුවන්. ඒ විදිහම end එකට E එකක් ඇඩ් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තියෙනවා plural කරනකොට. එතකොට example එක dear bow. baum කියන්නේ tree එකට ගහට. එතකොට baum කියන එක අපි plural කරනකොට D baum වෙනවා. end එකට E එකක් ඇඩ් වෙනවා. මෙන්න මේ normal A එක umlaut A වෙනවා. ඕක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ගත්තොත් dear cough කියන්නේ අපි head එකට ඔළුවට. එතකොට ඕක plural කරනවා නම් D cougher වෙනවා. umlaut O සමග E එකක් end එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ ගත්තොත් dear rock කියන අපි සායට එතකොට ස්කර්ට් එකට කියනවා ඕක plural කරනකොට අපි D rocker වෙනවා umlaut O එකත් එක්ක end එකට E add වෙනවා. හරිද? ඕක හොඳට මතක තියාගන්න. එතකොට දෙවැනියට ඉගෙන ගත්ත රූල් එක normal AU umlaut AU වෙලා plural වෙන්න පුළුවන්. ඒ වගේම අර විදිහටම AU ඒ කියන්නේ AOU කියන letters umlaut AOU වෙලා end එකට E add වෙලා එහෙමත් plural වෙන අවස්ථා තියෙනවා කියලා මතක තියාගන්න. ඊට පස්සේ සමහර වෙලාවට සමහර nouns වල අගට er add වෙන්නත් පුළුවන්. plural කරනකොට සමහර වෙලාවට සමහර nouns වල end එකට er add වෙන්නත් පුළුවන්. එතකොට example ගත්තොත් does I කියන්නේ අපි eggs බිත්තර. එතකොට ඕක D ear වෙනවා. ER add වෙනවා. ඊට පස්සේ ගත්තොත් does kind. ඕක D kinder වෙනවා. ළමයි. ER add වෙනවා. ඊට පස්සේ does Clyde. ඕක plural කරනකොට Clyde කියන අපි ගවුමට frock එකට. එතකොට D Clyde වෙනවා. ER add වෙනවා end එකට. එහෙමත් plural වෙන අවස්ථා තියෙනවා. ඊට පස්සේ තව අනිත් මේන් දේ තමයි සමහර වෙලාවට AOU කියලා තියෙන letters umlaut AOU වෙලා end එකට ER add වෙලා plural වෙන අවස්ථා තියෙනවා. හරිද? එතකොට ගත්තොත් පළවෙනි එක does boo. ඕක ගත්තොත් D boo her වෙනවා.
හරිද? ER ඇඩ් වෙනවා. U එක umlaut U වෙනවා. ඔබ දන්නේවනේ. එතකොට මතක තියාගන්න. ගොඩක් use වෙන වචන හොඳට ඔලුවට ගන්න. ඊට පස්සේ ගත්තොත් does glass D glass වෙනවා. A වෙනවා. ER end එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ German ගත්තොත් D මන වෙනවා. D මන. එතකොට umlaut A වෙලා end එකට ER ඇඩ් වෙනවා. ওই විදිහට ෆ්ලූරල් කරන්න පුළුවන්. එතකොට ඔය තුන චුට්ටක් පටලවන්න නැතුව මතක තියාගන්න. normal AU umlaut AU වෙන අවස්ථා තියෙනවා ෆ්ලූරල් කරනකොට. ඒ වගේම AOU umlaut AOU වෙලා end එකට E ඇඩ් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම normal AOU umlaut AOU වෙලා end එකට ER ඇඩ් වෙන අවස්ථාවක් තියෙනවා. හරිද? හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ගත්තොත් EN එක end එකට ඇඩ් වෙන්නත් පුළුවන්. EN හෝ N එකක් අගට ඇඩ් වෙලා ඒත් මේ ෆ්ලූරල් කරන්න පුළුවන්. එතකොට මෙතන ගත්තොත් පළවෙනියට තියෙනවා does hemmed. hemmed කියන්නේ අපි ෂර්ට් එකට. එතකොට D hemden වෙනවා. EN එක end එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ ගත්තොත් D hose. hose කියන්නේ අපි මොනවාද මේ ට්‍රවුස් එකට. එතකොට D hosen වෙනවා. මේ මෙතන දැන් E තියෙනකොට N එකක් ඇඩ් වෙනවා. EN එකත් එක්කම N එක ඔලුවට ගන්න. EN ඇඩ් වෙනවා. E එකක් සාමාන්‍යයෙන් N එකේ නැත්තම් E එකක් තියෙනවා නම් N එකක් විතරයි ඇඩ් වෙන්නේ. හරිද? ඊට පස්සේ ගත්තොත් D uer. ඒක ෆ්ලූරල් කරනකොට D uern වෙනවා. EN එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ ගත්තොත් ප්‍රධාන රෝල් එක S එක ඇඩ් වෙන එක. ගොඩක් දුරට S තමයි S හෝ E ওই විදිහට end එකට ඇඩ් වෙලා ෆ්ලූරල් කරන්න පුළුවන්. එතකොට මෙතන ගත්තොත් end එකට S එකක් ඇඩ් වෙලා ෆ්ලූරල් කරනකොට example does auto D autos වෙනවා. S එකක් end එකට වෙනවා. ඊට පස්සේ der opa D opas වෙනවා. S එකට sorry end එකට S එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ does t-shirt අපි t-shirt කියලා ඔතන අර උඩ එක shirt මේක t-shirt. ඒ දෙක මට මේ වුණා. t-shirt ගත්තොත් D t-shirts වෙනවා. S එකක් end එකට ඇඩ් වෙනවා. D කියන ආටිකල් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ෆ්ලූරල් කරනකොට සමහර වෙලාවට මොන හරි පොසිෂන් එකක්, ඒ කියන්නේ මොන හරි තනතුරක් ෆ්ලූරල් කරනකොට දැන් එක්සැම්පල් එක ගුරුවරිය. හරිද? ගුරුවරිය කියන එක අපි ෆ්ලූරල් කරනවා නම් ඒක හොඳට මතක තියාගන්න end එකට NEN ඇඩ් වෙනවා. හරිද? එතකොට D layering හරිද? EN එක NEN එක ඇඩ් වෙනවා. මෙතන මේ තියෙන්නේ female. ඒකයි D වලින් මෙතන තුනම තියෙන්නේ. හරිද? තුනම තියෙන්නේ female වලින්. ඒකයි ගුරුවරිය. ඊට පස්සේ තියෙනවා D polystyrene. polystyrene කියන එක D polystyrene වෙනවා. NEN එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ D secretariat. ඊට පස්සේ secretarian වෙනවා. ඔන්න ඔය විදිහට NEN එකක් end එකට ඇඩ් වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ තියෙන විදිහට මේ ටික තමයි මේන්ව තියෙන්නේ. අපිට ෆ්ලූරල් කරන්න පුළුවන් D ආටිකල් එකත් එක්ක. එතකොට මේක චුට්ටක් ඔලුවට ගන්න තියෙන්නේ එක්සැම්පල් ටිකත් එක්ක ගන්න. මේක ඉතින් පැට්‍රිස් වෙන්න ඕන ටිකක් වචන ටිකක් කරලා. හරි. මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ ඇක්ටිවිටි එක. මේකේ දැන් ඕගොල්ලන්ට ෆ්ලූරල් කරන්න සමහර ඒවා try කරන්න පුළුවන් ඒවා කරන්න අමාරු ඒවා තියෙනවා නම් ওই වචන ටිකේ තේරුම ඔලුවට ගන්න ඕන. හරිද? වචනවල තේරුමත් ඔලුවට ගන්න. ඒ හින්දා ඩික්ෂනරි එක යූස් කරන්න. ඩික්ෂනරි එක යූස් කරලා හැමෝම වචනේ සර්ච් කරන්න. එතකොට ෆ්ලූරල් ෆෝම් එක එනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ try කරන්න. උඩ තියෙන chart එකට අනුව ඕගොල්ලෝ try කරන්න මේක මට හිතෙනවා මෙහෙම ෆ්ලූරල් වෙනවා කියලා. දැන් දන්නේවත් තියෙනවා ගොඩක්. එහෙම නැත්නම් දන්නේ නැති ඒවා මොන හරි තියෙනවා නම් ඕගොල්ලෝ try කරලා ඩික්ෂනරි එකෙන් සර්ච් කරන්න හරිද කියලා. ඒක තමයි වඩාත්ම හොඳ. නැත්නම් ඩික්ෂනරි එක බලලා දැම්මොත් ඒක එච්චරම පැට්‍රිකල් නැහැ. කැමති විදිහකට කරන්න. ඔයාලා try කරලා ආන්සර් එක හරිද කියලා බලන්න ඩික්ෂනරි එක සර්ච් කරලා. එතකොට හොඳට ඔලුවට යනවා. හරි. හැමෝටම තේරුණා නේද?
හරි. මේ 40ට අග්ගාල් try කරන්න. මේ 40 විතරක් ඇති. Excuse me, teacher. ඔව්. ටීචර් උඩ chart එකේ තිබ්බේ අපි note එකක් දාගන්න. ඕගොල්ලෝ මේ print out එක ගත්තේ නැද්ද? ගත්ත ටීචර් එතකොට ආවුනේ නැද්ද? මොන හරි ආයි chart මොන හරි දාගන්න අද note එකට තව මොන හරි time එක ඕනද කියලාද කියන්නේ? නෑ ටීචර් මේ ටීචර් කියන කියන්නේ ටීචර් ටයිම් නැති හින්දා ඇහුවේ. ආයි ඕනනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ලියා ගන්න තැනක් තියෙනවා නම් අහන්න කියලා දෙන්නම් මම ඕගොල්ලෝ print හින්දා චුට්ටක් ස්පීඩ් ගියේ කියාගෙන ලියන්න ටයිම් එකක් ඕනේ නැති හින්දා කාට හරි ටයිම් එක ඕන නම් කියන්න ගැටලුවක් නැහැ. මිස් ටයිම් එක ඕනේ මට මේ print out නම් ගන්න බැරි වුණා පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? හරි ඕකේ මොනවාද ප්‍රශ්නේ අනිත් අය try කරන්න අනිත් අය හැමෝම answers ලියන්න හරි ඕකේ මම ආයි පාරක් වටයක් කියලා දෙන්නද? හරි මිස් කියලා දෙන්න. හරි ඕකේ තේරිච්ච නැති අය ඩවුට් තියෙන අය ආයි අහගන්න මම ආයි වටයක් කියලා දෙන්නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඒ වෙලේම අහන්න ආයි යන්න එපා ඩවුට් තියාගෙන ඕකේ අද අපි කතා කරන්නේ ඩොයිෂ් වල ෆ්ලූරල් ෆෝම් එක ගැන එතකොට ෆ්ලූරල් ෆෝම් එක ගැන කතා කරනකොට හොඳට මතක තියාගන්න අපි නවුන්ස් නේ ෆ්ලූරල් කරන්නේ එතකොට ඕකේ එක එක විදියට අපිට ෆ්ලූරල් කරන්න පුළුවන් විශේෂම දේ තමයි ෆ්ලූරල් ෆෝම් එකට අපි හරවනකොට D කියන ආටිකල් එක හොඳට මතක තියාගන්න. එතකොට noun එක ෆ්ලූරල් කරාම අනිවාර්යෙන් ඒක ඉස්සරහා D කියන ආටිකල් එක තියෙන්නම ඕන. නැත්තම් වැරදි. D නැති වුණොත් ඔයගොල්ලෝ noun එක හරියට මේ ෆ්ලූරල් කරලා තිබ්බත් ආටිකල් එක නැති වුණොත් වැරදි. ඒ හින්දා හොඳට මතක තියාගන්න ආටිකල් එක D ෆ්ලූරල් වල. එතකොට ඔයගොල්ලෝ දැන් හිතන්න එක්සාම්පල් ගන්නවා auto. ඔයගොල්ලෝ දන්නවා auto කියනකොට does auto. එතකොට ඕක ෆ්ලූරල් ෆෝම් එකට දැම්මොත් D autos වෙනවා. auto කියන එකට end එකට s එකක් ඇඩ් වෙනවා D කියන ආටිකල් එකත් එක්ක. දැන් ඕගොල්ලෝ මොනවා හරි තැනක වාක්‍යයක ඊට පස්සේ ග්‍රැමර් වල දැන් ඉස්සරහට යනකොට දකිනවා D autos කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දැන් දන්නවා මේක auto කියනකොට does auto. හැබැයි D autos මෙතන තියෙන්නේ. එහෙනම් මේක තියෙන්නේ plural form එකකින් කියලා. අන්න ඒ විදිහට plural කියලා අඳුන ගන්න පුළුවන් ඔන්නෝයි D කියන article එකෙන්. හරිද? ඒක මුලින්ම ඔලුවට ගන්න. එතකොට අනිවාර්යෙන් plural කරනවා නම් D කියන article එක තියෙන්නම ඕන. ඒක හොඳට මුලින්ම ඔලුවට ගන්න. හරි. ඊට පස්සේ අපි බලමු මම මේ පොඩි රූල්ස් ටිකක් දීලා තියෙනවා ෆ්ලෝරල් කරනකොට ඒ ටික තමයි මේ chart එකේ තියෙන්නේ. එතකොට අපි බලමු කොහොමද ෆ්ලෝරල් කරන්නේ කියලා. පළවෙනි රූල් එක ගත්තොත් පළවෙනියටම කරන්න තියෙන්නේ සමහර nouns තියෙනවා change වෙන්නේ නැහැ. සමහර nouns තියෙනවා කිසිසේත්ම end එකටවත් මුකුත් add වෙලා මුකුත් වෙන්නේ නැහැ change වෙන්නේ නැහැ. හැබැයි අර D article එක add වෙනවා. එච්චරයි වෙන්නේ. එතකොට මේ පළවෙනි rule එකේ තියෙන්නේ ඕක. There ඉම කියනවා අපි basket එකට. ඕක මට plural කරන්න ඕන නම් මට තියෙන්නේ මේ ඉම කියන එක change වෙන්නේ නැහැ. කොහොමම තමයි. හැබැයි there කියන එක අයින් වෙලා D වෙනවා. ඒක අනිවාර්යෙන් ඒක මේක plural එකේ තියෙන අනිවාර්යම දේ ඒක. එතකොට Dම. එතකොට ඒක plural. ඊට පස්සේ ගත්තොත් දැන් මේ දෙක වෙනස හඳුනා ගන්න ගත්තොත් ඉම කියනකොට there ඉම කොහේදී හරි ඕගොල්ලෝ Dම කියලා දැක්කොත් දැනගන්න ඕනේ මේක තියෙන්නේ plural වලින් කියලා. හරිද? ඊට පස්සේ ගත්තොත් ඊළඟ example එක does mention does mention ගත්තොත් mention කියන අපි girl මේ pictures තියෙන මේ වචන තුනේ තේරුම. එතකොට does mention කියන අපි girlට. එතකොට මෙයා plural කරනවා නම් මේ does එක විතරයි change වෙන්නේ. does එක D වෙනවා. D mention. ඊට පස්සේ ගත්තොත් there lawful කියනවා හැන්දට spoon එකට. එතකොට මෙයා plural කරනවා නම් මෙයාගේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මේ there එක D වෙනවා විතරයි. D lawful. එතකොට ඔන්න ඔය වගේ වචනක් තියෙනවා. ඔයාලා තව වචන හොයන්න. මම මෙතන 3යි දාලා තියෙන්නේ. ඊළඟ රූල් එකට ගියොත් සමහර වෙලාවට සමහර nouns වල තියෙන letters. ඒ කියන්නේ සමහර nouns වල තියෙන a o u normal a o u umlaut නෙවෙයි. normal a o u සමහර වෙලාවට umlaut a o u වෙන්න පුළුවන් plural කරනකොට. හරිද? එතන ඒක තමයි මේ රූල් එකේ තියෙන්නේ. Dear mantle කියනවා අපි
කෝට් එකට. එතකොට ඕක මට ෆ්ලෝරල් කරන්න ඕන නම් මේ there එක D වෙනවා. මේ A එක umlaut A වෙනවා. හරිද? එච්චරයි වෙන්නේ. umlaut A එක umlaut A වෙනවා. ඊට පස්සේ there fogel කියනවා bird. එතකොට මෙයා මට ෆ්ලෝරල් කරන්න ඕන නම් there එක D වෙලා මේ O එක umlaut O වෙනවා. හරිද? D fogel. ඊට පස්සේ ගත්තොත් dear hammer. එතකොට ඒ කියන්නේ මිටියට මේ A එක umlaut A වෙලා dear එක D වෙනවා. එච්චරයි එතන වෙන්නේ. හරිද? ඔන්න දෙවෙනි රූල් එක. ඊට පස්සේ තුන්වෙනි රූල් එක ගත්තොත් සමහර nouns වල end එකට e එකක් ඇඩ් වෙන්න පුළුවන්. සමහර වෙලාවට e එකක් ඇඩ් වෙලා අපිට ෆ්ලූරල් කරන්නත් වෙන්න පුළුවන්. එතකොට පළවෙනි එක්සැම්පල් එක does boot. boot කියනවා boat එකට. මට ඕක ෆ්ලූරල් කරන්න ඕන නම් does එක d වෙලා end එකට e එකක් ඇඩ් වෙනවා. එතකොට d booter. d booter. ඊට පස්සේ their shoe ඕක ගත්තොත් shoe කියනවා අපි shoe එකට ඕක ෆ්ලූරල් කරනකොට there එක d වෙලා end එකට e එකක් ඇඩ් වෙනවා. එතකොට d shoe her. ඊට පස්සේ their hund කියනවා අපි dog මට ඕක ෆ්ලූරල් කරන්න ඕන නම් d hunder වෙනවා. end එකට e එකක් ඇඩ් වෙනවා. there එක d වෙනවා. කොහොමද ආටිකල් එක d නේ. එතකොට ඔන්න ඕකයි තුන්වෙනි එක විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට ගත්තොත් ඊළඟ රූල් එක සමහර වෙලාවට අර අපි උඩ කතා කරා AOU umlaut AU වෙන්න පුළුවන්. මෙතනදී AOU umlaut AOU වෙලා end එකට E වෙන අවස්ථාවක් තියෙනවා ෆ්ලූරල් කරනකොට. එතකොට their bow මේක D bowm වෙනවා. end එකට E ඇඩ් වෙනවා. මේ A එක umlaut Aත් වෙනවා. ඊට පස්සේ their coffer කියන්නේ cough කියන්නේ අපි head එකට. එතකොට මේක ෆ්ලූරල් කරනකොට their එක D වෙනවා. මේ O එක umlaut O වෙලා end එකට E එකක් ඇඩ් වෙනවා. D coffer. ඊට පස්සේ their rock කියන අපි skirt එකට මෙයා ෆ්ලූරල් කරනකොට their D වෙනවා. මේ O umlaut O වෙනවා. end එකට E එකක් ඇඩ් වෙනවා. D rocker. හරිද? ඔන්න අනිත් රූල් එක. ඊට පස්සේ ගත්තොත් සමහර nouns ෆ්ලූරල් කරනකොට end එකට er ඇඩ් වෙන්න පුළුවන්. එතකොට does I ඕක d I වෙනවා. er ඇඩ් වෙනවා. does kind ඕක d kinder වෙනවා. end එකට er ඇඩ් වෙනවා. does Clyde කියන frock එකට d Clyder වෙනවා. end එකට er ඇඩ් වෙනවා. ඊට පස්සේ රූල් එක ගත්තොත් සමහර වෙලාවට AOU umlaut AOU වෙලා end එකට er ඇඩ් වෙන්න පුළුවන්. එතකොට මේ දාන්න example does boo D booher වෙනවා. er ඇඩ් වෙලා U එක umlaut U වෙනවා. ඊට පස්සේ does glass ගත්තොත් D glasser වෙනවා. er ඇඩ් වෙලා umlaut A වෙනවා. their man D manner වෙනවා. umlaut A වෙලා end එකට er ඇඩ් වෙනවා. ඊළඟට සමහර වෙලාවට ෆ්ලූරල් කරනකොට එක්කෝ en end එකට ඇඩ් වෙනවා නැත්නම් n එකක් ඇඩ් වෙන්න පුළුවන්. example does hemmed කියනවා d hemden ඊට පස්සේ d hoser d hosen ඊට පස්සේ d uer end එකට en ඇඩ් වෙනවා. මෙතනදි වෙන්නේ මේ e එක තියෙන හින්දා n එකක් විතරයි ඇඩ් වෙන්නේ. හරිද? ඊට පස්සේ ගත්තොත් මේක තමයි ප්‍රධානම ගොඩක්ම ෆ්ලූරල් කරනකොට මේක තමයි යූස් කරන්නේ s එකක් ඇඩ් වෙනවා. does auto d autos their offer d offers does t-shirt d t-shirts ඔය විදිහට end එකට s එකක් ඇඩ් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකක් හරි පොසිෂන් එකක් තනතුරක් ෆ්ලූරල් කරනකොට nen එකක් end එකට ඇඩ් වෙන්න පුළුවන්. එතකොට මෙතන තියෙන ෆීමේල් හින්දා තමයි මේ d වලින් තියෙන්නේ. d layering ඒක ෆ්ලූරල් කරනකොට d layering යන්නේ. ඊට පස්සේ nen එක end එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ d polystyrene කියනකොට ඒක ෆ්ලූරල් කරනකොට d polystyrene යන්නේ. ඊට පස්සේ d secretariat කරනකොට d secretarian යන්නේ. ඔන්න ඔය විදිහට nen එක end එකට ඇඩ් වෙනවා. හරි. ඔච්චරයි තියෙන්නේ. දැන් තේරුණාද? තේරුණා නේද? හරි. දැන් මේ ඇක්ටිවිටි එක විනාඩි 3-4ක් දෙන්නම් ටක් ගාලා කරමු. ටීචර් එකේ මේ සිංගියුලර් පැත්තේ ප්ලූරල් එකක් දීලා තියෙනව නේද?
සමහර වෙලාවට ඇති. චුට්ටක් එහෙම් මෙහෙත් වෙලා ඇති. ඔව් චුට්ටක් බලන්න අවධානයෙන් බලන්න. සමහර තැන්වල ඇති. ඔව් තියෙනවා. ඉතින් ඒවා සිංගියුලර් එකෙන්ද ලියන්න ඕන එතකොට? නෑ නෑ ඒව තියලා අනිත් ටික කරගෙන යන්න. දැන් ෆ්ලූරල් විතරක් කරන්න. ඒ කියන්නේ මිස සමහරව මේක මේ ප්ලූරල් තියෙනවනේ ඔව් සිංගියුලර් වලේ සිංගල් ඒවා ෆ්ලූරල් තියෙන. තියෙන ඒවාත් තියෙනවා. මාත් දැන් ඒක දැක්කේ. කමක් නෑ. ඔයගොල්ලෝ බලලා අනිත් ටික කරන්නකෝ. ෆ්ලූරල් කරන එක විතරක් කරන්න. සිංගියුලර් කරන්න යන්න එපා. හැමෝම ඉවර නෑ නේද? ටයිම් ඕන නේද? අනේ ඔබ ටයිම් නම් ඕන පොඩ්ඩක් කියන්න. හරි හරි ඕකේ ඕකේ. සෝරි කරන්න. හිමින් සැරේ කරන්න.
අර ටයිම් එක ඕන කියප එක්කෙනා ඉවර කරලා චුට්ටක් කියන්න. නැත්නම් අපි බලන් ඉන්න හින්දා චුට්ටක් ඉවර කරලා කියන්න. අපි බලමු නේද? ටයිම් එක අපරාධ නේද? අපි බලමුද? තව විනාඩියක් දෙකක් ඕන කවුරු හරි ඉන්නවද? හරි ඕකේ අපි බලමු. හරි. පළවෙනි එක තියෙනවා dear Steve. මොකද්ද ප්ලූරල් කරාම කොහොමද එන්නේ? කො Die Stifte. Die Stifte. යා එකක් end එකට ඇඩ් වෙනවා D කියන ආටිකල් එකත් එක්ක. කාට හරි මම ස්ක්‍රීන් එකේ ලියන්න ඕන නම් කියන්න. එතකොට end එකට E එකක් ඇඩ් වෙලා D කියන ආටිකල් එකත් එක්ක තමයි වෙන්නේ. ඊට පස්සේ කියන්න කවුද මට? දිනූෂ දෙවෙනි එක. ඕකේ. සෝරි දිනුෂා. එතකොට D layering තියෙන්නේ. එතකොට ඕක end එකට NEN add වෙන්න ඕන. layering D layering. Excuse me, teacher. ඔව්. Teacher මේ spaces වල ලියන්න පුළුවන් නම් හොඳයි. හරි ඕකේ. ලියන්න ඉන්න. දෙවෙනි එකේ ඉඳලා ලියන්නම් කමන්නේ නේද? අයෙක් කමන්නේ teacher. ඒක අකුරක් වෙන්නේ. හරි ඕකේ. ඊට පස්සේ ගත්තොත් D coffer. D coffer කියන එක මොකද්ද? කියන්න බලන්න දැන් මේක ප්ලූරල්ද සිංගියුලර්ද? ඒක සිංගුලර් නේ. යා සිංගියුලර් එක තියෙන්නේ. කොෆර් කියලා කියන්නේ අපි ගමන් මල්ලට කියලා කියන්නේ. ගමන් මල්ලට තමයි කොෆර් කියන්නේ. මෙතන එතකොට ගමන් මලු කියන එක තමයි මෙතන තියෙන්නේ. දැන් මේක සිංගියුලර් කරොත් නේ සිංගියුලර් කරොත් ඒක ප්ලුරල් මෙන්න නේ. එන්න ඕන. dear කොෆර්. හරිද? මෙතන D කොෆර් මේක dear කොෆර් කියන එක D කොෆර් කරලා තමයි ප්ලූරල් වලින් තියෙන්නේ. ඊට පස්සේ dear hund කොහොමද ප්ලූරල් කරන්නේ? දී හොඳ. hund. දී හුඩ්.
යා D හුන්ඩ end එකට E එකක් ඇඩ් වෙනවා. D එකත් එක්ක end එකට E එකක් ඇඩ් වෙනවා. ඕකේ ඊළඟට D secretarian ඕක කොහොමද ප්ලූරල් කරන්නේ? එන්ඩ එක N ඩී D වලින්. සෙක්‍රටරියන්. හ්ම්. මේ මට මෙතන උම්ලවුට් දාන්න මේව කරන්න බෑ. ඒක හදා ගන්න උම්ලවුට් එක්ක ඕන එන්න. මම ටිකක ටයිප් කරන්නම් නැත්නම් අපිට කාලය යනවනේ. තව දෙක තුනක ටයිප් කරන්නම්. මොන හරි කාට හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න ඉවර වෙලා නැත්නම් ටයිම් එක යන හින්දා. ඕකේ. ඊළඟ එක ගත්තොත් D shoe her කොහොමද ෆ්ලෝරල් කරන්නේ? සෝරි ඒක දැන් තියෙන්නේ ෆ්ලෝරල්. shoe her කියන Singular. එක ෆ්ලෝරල් වලින් තියෙන්නේ. එතකොට ඒක අපි their Shoe. ඔන්න ඔහම තමයි singular මෙතන තියෙන්නේ D shoe her plural. එක්ස්කියුස් මී ටීචර්. ඔව්. ටීචර් ඩී කොෆර් කියන්නේ මේ ප්ලූරල් එකද? ඔව් D cover කියන්නේ plural. Their cover කියන්නේ singular. මේක තමයි D cover වෙන්න ඕන singular මේ plural වෙලා. තේරුණාද? පටලව ඔව් ටීචර්. ඕකේ. ඊළඟ එක D stool. මොකද්ද? කියාගෙන යන්න There බලන්න. is two. stool කියන්නේ ඔව් කියන්න විදුර. There is two. There is two. There's there two. stool කියන්නේ plural නේද? එතකොට ඒක තියෙන්නේ plural වලින්. දැන් ඕක there is stool වෙනවා singular කරනකොට. there ඔන්න. ඕක plural කරාම තමයි මෙතන ආන්සර් එක තියෙන්නේ. umlaut u වෙලා end එකට e එකක් ඇඩ් වෙලා. හරි. අපි කියාගෙන යමු නේද? මම ආන්සර්ස් ටික දාන්නම් මේ group එකට. කවුද අර මේ type කරන්න කියපු එක න කමන්නේ නේද? නැත්තම් ටයිම් එක යන අපරාධෙන් දැන් අපිට තව වැඩ ගොඩක් තියෙන හින්දා මම මේ group එකට දාන්නම් end වෙලා class එක end කරලා. ඕකේ. ඊට පස්සේ ගත්තොත් their Okay. offer කියන එක කොහොමද plural කරනකොට? D of us. D offers. offers. ඩී එතකොට ඕපස්. වෙන්නේ S එකක් ඇඩ් වෙන එක විතරයි end එකට offers. D offers. ඊට පස්සේ ඊළඟ එක ගත්තොත් ඔතන තියෙන්නේ ඕක අපිට එක්සැම්පල් ගොඩේ අපි කතා කරා. their cough කියන්නේ හිසට head එකට ඕක plural කරනකොට D cougher වෙනවා. O එක umlaut O වෙලා E එකක් end එකට add වෙනවා. එතකොට ඒක singular කරාම මෙන්න මෙහෙම එන්නේ. එක ලියන්නම් මම. their cough මේ තියෙන්නේ මම ස්ක්‍රීන් එකේ දැන් ටයිප් කරපු එක සිංගියුලර් මෙතන තියෙන්නේ ෆ්ලූරල් එක මාරු කරගන්න එපා අනිවාර්යෙන් ෆ්ලූරල් පැත්තේ D තියෙන්න ඕන ඒක හොඳට ඔලුවට ගන්න එතකොට මාරු වෙන්නේ නැහැ ඊට පස්සේ ගත්තොත් D mantel කියනකොට මෙතන තියෙන්නේ මොකද්ද මේ දැන් කියාගෙන යනවා ෆ්ලූරල් තියෙන්නේ එතකොට මේක There one. සිංගියුලර් Their කරනකොට mantle. Their mantle. මොකද වෙන්නේ normal A වෙනවා. umlaut A වෙන්නේ නැතුව normal A එකක් තමයි singular mantel වල තියෙනවා. plural කරනකොට තමයි umlaut A වෙන්නේ. ඕකේ. ඊළඟට their fogel ගත්තොත් කොහොමද plural කරන්නේ? Like for them. umlaut O ඇඩ් වෙනවා. O එක umlaut O වෙලා D එක plural කරනකොට. මතන මම දැන් දැක්කේ ෆ්ලෝරල් ටිකක් ඇඩ් වෙලා තියෙනවා කියලා. මේ ඒක චුට්ටක් පැටලෙනවත් සමහර විට කමන්නේ. ඒක ඔලුවට ගන්න D කියන එක අනිවාර්යෙන් D තියෙනවා නම් ෆ්ලෝරල් නැත්තම් මෙතන D කියන්නේ දැන් සමහර වෙලාවට ආටිකල් එක D කියලා ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ පටලව ගන්න එපා D එන්න ඕන ෆ්ලෝරල් වලට. හරිද? ඕකේ. ඊට පස්සේ D හැම කියනකොට මේකක් තියෙන්නේ කොහොමද මේ ෆ්ලෝරල්. දැන් මේ උඩ ඉගෙන ගත්ත එක්සැම්පල් නේ. එතකොට ඒක සින්ගියුලර් කරනකොට normal ඒක වෙන්න ඕනේ. මේ umlaut A නැතුව their හැම වෙනවා. plural කරලා තමයි මෙතන ආන්සර් එක තියෙන්නේ G හැම.
ඊට පස්සේ die Frau කියලා තියෙන්නේ plural එක. එතකොට මේක die Frau වෙනවා. die Frau ආටිකල් එකේත් එයාගේ die Frau කියන්නේ අපි කාටද කාන්තාවට die Frau එයා plural කරනකොට die Frauen වෙලා en එකක් end එකට add වෙනවා. ඊට පස්සේ අපි මේකත් එක්සැම්පල් ගොඩේ කතා කරා die Uhr අපි plural කරනකොට end එකට en එකක් add වෙනවා d එකත් එක්ක die Uhr en en එකක් add වෙනවා. ඊට පස්සේ das Hemd මේකත් උඩ කතා කරා මේක වෙනකොට en එක end එකට add වෙනවා die Hemd Hemden en එකක් end එකට add වෙනවා. අපි ටිකක් ටක් ගාලා යමු නැත්නම් අද අනිත් ටික කරන්න වෙන්නේ en එකක් add වෙනවා d එක ඊට පස්සේ තියෙනවා d ටීචර් හෙම්ඩ් කිව්වේ මොනවටද? මොකද්ද Hemd කියන්නේ අපි මේ මොකද්ද හෙම්ඩ් කිව්වේ කමිසයට කසුල. ඕකේ ඊළඟට D කැමරා අපි ෆ්ලුරල් කරනකොට D එක මේකෙත් ආටිකල් එක D end එකට S එකක් ඇඩ් වෙනවා. end එකට S එකක් ඇඩ් වෙලා කැමරාස් තමයි ෆ්ලුරල් කරන්නේ බහුවචන කරන්නේ. ඊට පස්සේ ගත්තොත් මේව නම් තිබ්බ අතන D ෆොලිස්ටින් මේකට end එකට මම ඒවට අග්ගාලා යනවා end එකට en ඇඩ් වෙනවා end එකට D වලින් E පොලිස්ටිනන් ඔව් උඩ තිබ්බා අපි එක්සැම්පල් කතා කරපු කොට ඒවා හරි ඊළඟට ගත්තොත් D offers කියලා තියෙන්නේ මොකද්ද මේ D offers අපි දැන් ඒකත් උඩ කතා කරා ග්‍රෑන්ඩ්ස් මේ තියෙන්නේ කොහොමද බහුවචන වලින් තියෙන්නේ plural වලින් තියෙන්නේ මේ තියෙන්නේ day offer තමයි D offers වෙන්නේ plural කරනකොට day offer D offers ඊට පස්සේ der lawful කියලා කියන්නේ අපි ස්පූන් එකට ඒක කොහොමද plural කරනකොට උඩ තිබ්බා එක්සැම්පල් ගොඩේ මේ විදිහම තමයි D එකක් ඇඩ් වෙනවා ඩී ලෝෆල් ඒ විදිහටමයි ටීචර් ඒ විදිහටමයි. Okay. ඩී ලෝෆල්. ඊට පස්සේ එක ගත්තොත් ඒකත් උඩ තිබ්බා උඩ කතා කරා නේද ඒකත් ඔව් ඒකත් කතා කරලා තියෙන මම ආයේ ඒකට ටයිම් එක දෙන්නේ නැහැ ඒව කතා කරලා ඊට පස්සේ මේකත් අපි උඩ කතා කරා මේ තියෙන්නේ මේකේ සින්ගියුලර් එක මේ තියෙන්නේ ප්ලූරල් එක මේකත් එහෙමයි ජර්මන් එකත් එහෙමයි ඔයාලා හිමින් සැරේ මේවා බලන්න එතකොට හොඳට බලනකොට මේවා අහුවෙනවා ජර්මන් කොහොමද අපි ප්ලූරල් කරනකොට මන 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 වෙනවා ඒකත් මෙතන තිබ්බා මං හිතන්නේ මන වෙනවා උම්ලවුට් ඒ වෙලා ER එකක් ඇඩ් වෙනවා ඊට පස්සේ මේක 25 කොහොමද ඒක දී 2 බීස ER එක ළඟ එන බෝහර් ඩී බෝහර් ER එකක් ඇඩ් උඹලා වෙලා මේ U එක උම්ලවුට් වෙනවා die Buche ඊට පස්සේ හොටෙල් කොහොමද ෆ්ලූරල් කරන්නේ The hotel. S එකක් ඇඩ් වෙනවා good die hotels S එකක් ඇඩ් වෙනවා end එකට ඊට පස්සේ ඊළඟ එක ගත්තොත් die Kinder කියලා තියෙනවා die Kinder තියෙන ෆ්ලූරල් වලින් මේක සින්ගියුලර් කරනකොට කොහොමද das දස් Das Kind. කින් ja das Kind ඊට පස්සේ මේක කතා කරා die Frau කියලා තියෙන එක මෙතන මේ තියෙන්නේ මේකේ ෆ්ලූරල් එක en එකක් end එකට ඇඩ් වෙනවා ඕකේ ඊට පස්සේ මේකත් අපි කතා කරා මේවා හිමින් සැරේ බලන්න මේවා තියෙනවා මේ das class කියන එක ෆ්ලූරල් කරනකොට කොහොමද කරන්නේ දස් The ග්ලාස් දී ග්ලාස් die glass ER එකක් ඇඩ් වෙලා umlaut ඒ වෙනවා ඊට පස්සේ die Mädchen දස් මැට් das Mädchen මේ තියෙන්නේ ෆ්ලූරල් වලින්
මේෂන් කියනකොට සින්ගියුලර් ෆෝම් එක ඩස් මේෂන්. මේ තියෙන්නේ ෆ්ලූරල් වලින් ඩී මේෂන්. ඊට පස්සේ මේකත් කතා කරා. මේකත් ඕකේ. ඊට පස්සේ ඩෙයර් රොක්. කොහොමද ඩී D රොක. වෙන්නේ? rocker. D rocker. යා good. ඊට පස්සේ මේකත් කතා කරා නේද? මේක කොහොමද කියන්නේ? ටක් ගාලා කියන්න බලන්න. D horse. යා ඩී හෝසන් එන් එකක් එන් දෙකට ඇඩ් වෙනවා. ඊට පස්සේ මේක D lampen. එන් එකක් ඇඩ් වෙනවා ඩී ලම්පන්. ඊට පස්සේ මේෂන් ඕකේ. මේ බූහ කියන එක ඩී ඕකේ. මැස්සේ. ඊට පස්සේ මේකත් ඕකේ. ඊට පස්සේ ඩී අය කියලා තියෙනවා. එතකොට යාගේ ආටිකල් එක මොකද්ද? ඩී Das I. ඩස් අයි. මේ තියෙන්නේ ෆ්ලූරල්. මේක සිංගියුලර් කරාම ඩස් අයි. හරි. ඕකේ. ඔච්චරයි. ඕකේ තියෙන එකම ටික චුට්ටක් කරකවලා දාලා තියෙන මම ඒක පස්සේ දැක්කේ සෝරි ඒකට. ඕගොල්ලෝ චුට්ටක් ස්ටඩි කරන්න. ඕකේ එතකොට ඕකේ. හරි. දැන් ෆ්ලූරල් වල ගැටලුවක් තියනවද කාට හරි? නෑ නේද? ඒක මහා දෙයක් නැහැ. හරි. ඊළඟට පොඩි ඇක්ටිවිටි එකක් තියෙන්නේ මේකෙදි මේ වචනවල චුට්ටක් තේරුම් හොයපු අයත් ඇති, දන්න අයත් ඇති. මේ වචනවල තේරුම් ටයිම් එක අරගෙන ඒ වගේ දෙයකට හොයන්න. මේ මෙතන මේ කොටුව ඇතුලේ තියෙන වචනවල තේරුම් ටික හොයන්න. හොයලා මෙන්න මේ පික්චර්ස් වලට මැච් කරන්න තියෙනවා. ඉස්සෙල්ලා මේ print out අරගෙන නැති අය ඇති චුට්ටක් මේ නැති අය කවුරු හරි ඉන්නවනම් මම මේක මේව කරන්නම්. ඉස්සෙල්ලා මේ වචන ටිකේ තේරුම් හොයාගන්න. මුලින්ම හොඳට සර්ච් කරලා වචනවල තේරුම් හොයාගන්න. හොයාගෙන pictures වලට මැච් කරන්න. තේරුණා නේද? මිස් ටීචර් ඔව්. මේ සමහරක් වචන මේ කටට එන්නේ නැහැ නේද ටීචර්? කොහොමද ලේසියෙන් පාඩම් කරන්න කියලා පොඩ්ඩක් කියලා දෙන්නකෝ. පාඩම් කරන්න කියන්නේ තේරුමද නැත්නම් ප්‍රොනවුන්සියේෂන්ද මොනවද? මේක මිස් දැන් මේක හරි කියන එක ඩෑෂ් වෙට් අනේම එනව නේද මිස්? ඒක ඒ කියන්නේ කොහොමද? ප්‍රොනවුන්සියේෂන්ද? ඔව් මිස් ඒක පොඩක් අර සිංහල වගේ නෙමෙයිනේ මිස් මේක පොඩක් කටට එන්නේ නැහැ නේද මිස්? පාඩම් ඒකට කරද්දී ඒකට කරන්න තියෙන්නේ කියවන්න ඕන. හොඳට කියවන්න ඕන. කියවලාම තමයි දැන් එකපාරට ඉතින් එන්නේ නැහැ. මේකක් තියනවානේ. චුට්ටක් කියවලා කට හුරු කරගන්න ඕන. මම දාන්නම් මේ සාමාන්‍යයෙන් සතියකට එකක් දෙකක් වගේ මොන හරි පැරග්‍රාෆ් එකක් දාන්නම්. ඔයාලා තනියෙන් ඉතින් කියවන්න try කරන්න. කියවලා තේරුම චුට්ටක් හොයලා චුට්ටක් තනියම ස්ටඩි කරන්න. මම ඒක අනිවාර්යෙන් දාන්නම්. මට වැරදිලා හරි අමතක වුණොත් චුට්ටක් මට මතක් කරලා group එකට දාන්න. මම පැරග්‍රාෆ් එකක් හැමදාම දාන්නම්. ඔයාලා කියවන්න. තනියම කියවන්න try කරන්න. හරිද? ටීචර්. Excuse me, miss. ඔව්. මේ ෆස්ට් එකට දස් බෙට් මකන් නේද? ඔව්. මං හිතන්නේ දස්. යා හොයන්න හැමෝම හොයලා පික්චර්ස් වලට මැච් කරන්න බලන්න ටයිම් එක අරගෙන ටිකක් ටයිම් එක ගත්තට කමක් නැහැ. ඉස්සෙල්ලා හොයන්න වචනවල තේරුම හොයනකොට නිකන් හොයලා මේව කරන්නේ චුට ඔලුවට දාගෙන හිමින් සැරේ හදිස්සියක් නැතුව හොයන්න. නැත්තම් වචනවල තේරුම ඔලුවට යන්නේ නැහනේ.
ඊට පස්සේ දැන් ඔය සර්ච් කරනකොට ඩික්ෂනරි එකෙන් සර්ච් කරනකොට ප්‍රොනවුන්සියේෂන් උත් එකපාරක් හරි අහන්න. ප්‍රොනවුන්සියේෂන් උත් අහලා ඔලුවට ගන්න. නැත්නම් තේරුම විතරනේ ප්‍රොනවුන්ස් කරන්නත් බැරි වෙනවනේ. ප්‍රොනවුන්සියේෂන් අහලා තේරුම ඔලුවට ගන්න.
හරි නේද? ගොඩක් ටයිම් ඕනේ නේද? බලමු නේද? හරි. පළවෙනි එක das bet machen. මොකක්ද තේරුම ඉස්සෙල්ලා කියන්නේ? තේරුම් ටික බලමු. Das bet machen. ඇද හදනවා. යා. ඇඳ das set in the bed. bed එක ඇඳ හදනවා. පියල ඕකේ. ඊට පස්සේ den Boden wischen. බිම මොකද්ද? පේදානවා. den Boden බිම පිස wischen කියන්නේ මොකද්ද? මොක් කරන එක මිස් යා බිම මොක් පිස දාන කරනවා. මොක් කරනවා. ඕකේ. good. ඊට පස්සේ Google. මොකක්ද ඒ කියන්නේ? රෙදි අයන් කරනවා. Ironing clothes. ඕකේ. ඊට පස්සේ පොඩ්ඩක් den ඉන්නකො. Mol කියන්නේ මොනවටද? කුණු පිට මිස් කුණු එක විසි කරනවා නේද මේ ඔව් ඒක තේරුම කුණු එක විසි Taking කරනවා. out the den trash. Mol කියන්නේ අපි කුණු වලට. ඊට පස්සේ Apfel කියන්නේ අපි Apfel rausbringen කියන්නේ අපි කුණු එක විසි කරනවා. ඕකේ. ඊට පස්සේ den Tisch decken. ඒ කියන්නේ මොකද්ද? ඩෙන්ටිස්ට් එක දෙන්න මේ Setting the table. ඕකේ ඕකේ. ඊට පස්සේ Fenster putzen. Fenster කියන්නේ මොකටද? යා window එක තමයි Fenster කියන්නේ. ජනේලෙ පිහදන්න. යා Fenster putzen කියන්නේ ජනෙල් මිස් පොඩ්ඩක් window එක හිමින් ක්ලීන් කරනවට. පොඩ්ඩක් ඊට පස්සේ හිමින් කිය. Geschirr abtrocknen. ඒ කියන්නේ මොකද්ද? මිස් බඩු සෝ මේක ඇවිල්ලා මේ අර මොනවාද මේ Drying the පිඟාන dishes. පිහිදනවට. මේ තියෙන 8 වෙනි පිච්චර් එකේ. ආමේ ඔව් 8 වෙනි පිච්චර් එකේ. ඊට පස්සේ මෙතන නැතුයි Geschirr spulen abwaschen. ඒ කියන්නේ මොකද්ද? මිස් ඒක අර බඩු සෝදන එකද යා වොෂ් කරනවට තමයි එතන කියන්නේ. එතකොට ඒ කීවෙනි පිච්චර් එකේද? ඔයගොල්ලන්ට පිච්චර්ස් ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. කියන්නේ මිස් 7 වෙනි එක. මිස් ඊට ඒකේ පොඩ්ඩක් පස්සේ තේරෙන්න. ඔව් ඊට පස්සේ Spülmaschine ausräumen. යා Spülmaschine ausräumen. ඒ කියන්නේ මොකද්ද? ස්පූන් මැෂින් එක කියන්නේ මිස් මොප් කර මේ නෑ වැක්කුම් එකද මිස් ඩිෂ්වොෂර් එකෙන් අර මේ මෙන්න මේ පිච්චර් එක බලන්න. ඒකට පිච්චර් එකක් නෑනේ. නේද මිස් ඒක ඒකට පිච්චර් එකක් නෑනේ. නෑ නෑ ඩිෂ්වොෂර් එකෙන් අර මේ වොෂ් කරපුවා වොෂ් dishwasher එකෙන් කරපු dishes අයින් කරනවා කියලා. මොකද්ද? මිස් අර සෝදලා වේලන්න දාන අන්න එක හරි. dishwasher එකෙන් ඒ කියන්නේ wash වෙලා ඉවර වෙච්ච අයින් කරනවා කියන්නේ. අන්න හරි. ඕකේ. good. ඊට පස්සේ ගත්තොත් ist upsaugen. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඒකෙත් පිච් එක නෑ නේද? නෑ. වැකුම් ක්ලීනර් එකෙන් දූවිලි පිහිදනවා කියන එක තමයි එතන කියන්නේ. පිච්චර්ස් නෑ ගොඩක් එවලනේ. ඊට පස්සේ ඊළඟ එක ගත්තොත් washer auf Hangen. ඒ ටීචර් කියන්නේ එකට වැකියුමින් කියලා කියන්න පුළුවන් නේද ටීචර්? ඕකේ. ඔතන දූවිලි පිහදානවා කියන එක ගන්න පුළුවන්. තනි වචනයක් හින්දා. ඕකේ. ඊට පස්සේ ඊළඟ එක washer auf Hangen. ඒ කියන්නේ මොකද්ද? මිස් ඒකට පික්චර් එකක් නෑ නේද ඒකට පිච් එකක් නෑ. එතන මේක රෙදි කියන්නේ හොදනවා. අරක තමයි කියන්නේ රෙදි වන ඔව්. රෙදි වේලනවා රෙදි කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ washer washing. රෙදි හොදනවා. අතන කියන්නේ රෙදි අර මේ අවුවට දාලා වේලනවට මෙතන කියන්නේ රෙදි සෝදනවට. ඊට වොෂින් පස්සේ මැෂින් එකද මිස් ඊට පස්සේ ඊළඟ එක Zimmer aufräumen das Bad putzen. Das Bett putzen. කාමරය හස්ත. මොකද්ද? කාමරය හස්ත. ඕකේ. bathroom එක ඒක clean නම් නම්බරේ වන්ද ඕකේ. දැන් මට කියන්න පළවෙනි පිච් එකට කියන්නේ කොහොමද? Das Bett machen. දෙවෙනි පිච් එකට
10 Golden Vision. N golden vision. ඕකේ. තුන්වෙනි පිච් එකට blue gun, හතරවෙනි Das පිච් එකට baby. dust bed fiction, පස්වෙනි පිච් එකට then move out Apfel of rising light, Rausbringer. හයවෙනි පිච් එකට then tish decan, Can. හත්වෙනි පිච් එකට Dentist dust gaseous Decan. fiction, ඕකේ. අටවෙනි පිච් එකට Gaseous dust Poolen. gaseous to නවවෙනි පිච් එකට the cancer fiction, Putson. ඕකේ. ඕකේ. ඒක සිද්ධ. Fensterputzen. ඕකේ. ඊළඟට තියෙන එක තමයි ගේම් එකක් තමයි මේක අරක තරම් අමාරු නෑ ටක් ගාලා මේකත් කරන්න පොඩි වෙලාවක් ගන්න අපිට පැරග්‍රාෆ් එකක් චුට්ටක් අපි කියවමු අද කට්ටියත් එක්ක නැත්තම් මේ අපරාධ නේ හින්දා ටක් ගාලා මේක කරන්න පොඩි වෙලාවක් අරගෙන හරි නේද අපි බලමු නේද අද අර මේ පැරග්‍රාෆ් එක චුට්ටක් අපි ඊට තව හැමෝටම පොඩි වෙලාවක් ඕනේ. හරි විනාඩි දෙක තුනක් දෙන්න අද පැරග්‍රාෆ් එක හැමෝටම මම කියවන්න අවස්ථාවක් දෙනවා නැත්නම් රීඩින් පැත්ත අවුල් වෙනවනේ දැන් අර කවුරු හරි මේ පොඩි රික්වෙස්ට් එකකුත් දැම්මා නේ හින්දා අපි අද කියවමු පොඩ්ඩක් ගොඩක් කට්ටිය නැහැනේ 11 ඉන්නේ එක එක්කෙනාට අවස්ථාව දෙමු තේරෙන විදියට කියන්න මම හෙල්ප් කරන්න චුට්ටක් වහිනවා ඇහෙන්නේ නැති වුණොත් කියන්න ටක් ගාලා ඔකට ආන්සර්ස් කියන්න
හරි නේද? අපි බලමු නේද? ඇති නේද ටයිම් එක? හරි හරි අපි බලමු. පළවෙනි එක den hun futen. මොකද්ද? ඉස්සෙල්ලා මේ තේරුම කියාගෙන යමුකෝ. මොකද්ද තේරුම? කෝ. මිස් dog පුටු බල්ලා නේද මිස් උළුමට එයාට ගෑවුවා. කෑම දෙනවා. ඕකේ ඕකේ. ඊට පස්සේ die washer short ear. මොකද්ද තේරුම? දූවිලි වියදම්. මොකද්ද? දූවිලි වියදම්. ඕකේ. ඊට පස්සේ නෑ sort in the laundry ඇහෙන්නේ නැහැ මොකද්ද? එතන මිස් මේ ඒක ඔව් කියන්නකෝ. අර එතන වොෂ් හතරවෙනි කරන පිච් එකට මෙතන එන්න ඕන. එක තමයි. දූවිලි පිහදානවා කියලාද කිව්වේ අර කවුද මෙයා කවුද නම මතකත් නැහැ. නෑ නෑ ටීචර් මම කිව්වේ මේ දෙවෙනි එකට උත්තරේ. හරි හරි ඕකේ ඕකේ සෝරි මට ඇහුනේ මං හිතුවා මේකට කිව්වේ දූවිලි පිහදානවා කියලා. ඕකේ. den garden යා තුන්වෙනි එක den garden geezer. මොකද්ද තේරුම? වත්තේ ගන්න. water the garden ඔව්. පැලවල garden එකට වතුර දානවා garden එකේ දාලා පැලවලට වතුර හයවෙනි පිච් එක. ඊට පස්සේ D Trevor Fagan. පඩි පෙළ අතු ගන්නවා ඕකේ. අතු ගන්නවා. යා. ඊට පස්සේ D Garage auf Raumen. කරා ක්ලීන් කරන එක තමයි. ගරාජ් එක අස් කරනවා ඕකේ. ඊට පස්සේ Stauf Vision. ඩස්ට් එක ගන්න එකද මිස් දූවිලි දාන එක. දෙවෙනි පිච් එක. ඩස්ට් පිය දානවා ඊට පස්සේ D Toilet Foodsen. ඒක කියන්නේ ටොයිලට් එක ක්ලීන් කරනවා කියලා. ඊට පස්සේ dust auto washing. කායක වොෂ් කරනවා. කාර් එක කාරක හොදනවා. හොදනවා ඕකේ. ඊට පස්සේ den Barkofen Reinigen. ඒ කියන්නේ මොකද්ද? මිස් අර නවවෙනි එකද අවන් එක oven එක කරන ක්ලීන් එක. කරනවා. මේ 9වෙනි පිච්ච එක. ඕකේ. clean the oven පිච්චර්ස් වලට අදාළව හොයාගන්න පුළුවන් නේද? ආයෙ ටයිම් එක ඕනේ නැහනේ. හරි. දැන් චුට්ටක් එක එක්කෙනා කියවන්න try කරමු. දැන් මෙතන ළමයි ගොඩකුත් නැහැ. හොඳම chance එකක්. දැන් ළමයි 30ක් විතර හිටියනම් මෙතන කියවන එක හරි Tamanට චුට්ටක් අර comfortable නැහැනේ. දැන් 11යි ඉන්නේ. පුළුවන් විදිහට දන්න විදිහට pronounce කරන්න. මුළු ඡේදෙම ඕන නැහැ. ගොඩක් time එක යනවනේ. මෙන්න මේ fervent වෙනකම් මම මේ පිළිවෙලට නම් ටික කියන්නම්. fervent වෙනකම් මෙන්න මෙතනට වෙනකම් චුට්ටක් අපි pronunciation කරමු. ඕකේ නේද? කමක් නැහැ නේද? ඔයගොල්ලෝගේ ටයි නැත්තම් දැන් මේ ටියුට් එකේ ඉතුරු ටික ඊට පස්සේ ඔයාලා ආන්සර්ස් ලියලා දාන්න ඕන group එකට. ආන්සර්ස් නොලිය දැම්මොත් මම බ්‍රහස්පතින්දට exam එක දානවා. punishment එක. මේකට හෙට දවස් ඇතුළත හෙට පෝය කමක් නැහැ. මේකට මහ වෙලාවක් යන්නේ මේකට ආන්සර්ස් ලියලා හැමෝම දාන්න. දැන් මෙතන 10ක් 11ක් හිටියා. 11ම දාන්න නැති අය මම දන්නේ 10 11 අනිවාර්යෙන් ආන්සර්ස් ටික නොදැම්මොත් මම බ්‍රහස්පතින්දට පේපර් එක දෙනවා. හරිද? ඒ හින්දා මේකට ආන්සර්ස් ලියලා හැමෝම දාන්න තේරෙන විදියට දාන්න. ඕකේ. දැන් පළවෙනියට ඊට පස්සේ චුට්ටක් දැන් මේක කියන ගමන් පොඩි ෆීඩ්බැක් එකකුත් chat එකට දාන්න. හරිද? ඒක චුට්ටක් මං වෙනුවෙන් කරන්න පොඩි ෆීඩ්බැක් එකක් දාන්න. හරි. ඕකේ. පළවෙනියට කවුද අපේ විදුර පටන් ගන්න බලන්න. Ich Deutschland Warden viel fest und Freitag. Und Fasting gefeiert. Das ist wichtig. Part im ist der Karneval. In der Zeit gehen die Menschen mit lustigen Kostümen auf Konsumen auf die Straße. Straße.
හ්ම්. in their student net man this paid functions their පාෂින් fastest passing fastness thus next das wichtig nächste das nächste හ්ම්. fest ist das Osterfest Osterfest bei Ram bei ihm wird wird an den Gestungen Paint Costumes und an seine Aufstehung garden ගෙඩක් පොඩක් දිග වචනයක් තිබ්බොත් දෙකට තුනට කඩාගෙන try කරන්න ප්‍රනවුන්ස් කරන්න try කරන්න දෙකකට කඩාගන්න එතකොට හරි ඕකේ ඊළඟට zu Ostrand gibt gift es Gift für Kinder aus Österreich හ්ම්. und Süßigkeiten. Süßigkeiten. ඕකේ ඇතිනේ Der ටයිම් එක යනනේ ඕකේ ඩංක ගුඩ් නියමයි හරි ඊළඟට කවුද තෙවින් නේද ඔව් ටීචර්. හරි try කරමු හරි. In Deutschland werden viele Feste und Viertag gefeiert. හ්ම්. Das erste Fischfest im Jahre ist der Karneval. In dieser Zeit gehen die Menschen mit lustigen Kostümen auf die Straße. In Süddeutschland nennt Deutschland man කියන්නේ dieses Fest හ්ම්. Fasch. ෆාෂින් ටීචර් සුඩ්ඩොයිස්ලන්ඩ් කිව්වේ මොනකටද? මේ මොකද්ද නෝර්ත් ඩර්ෂ්ලන්ඩ් කියලා කියන්නේ උතුරු ජර්මනිය කියලා මම තේරුම කියලා දෙන්නම් ඉස්සලා අපි රීඩින් In කරමු Süddeutschland nennt man dieses Fest Fasching oder Fasnacht. Das Nachts das nächste wichtig Fest. okay. Das nächste wichtig Fest ist das Osterfest. Wie im wird an die Kreuzigung von Okay. Christus und an sie Auferstehung gedacht. Zu Ostern gibt es für Kinder Osterie und Süßigkeiten. Süßigkeiten. Okay, gut. ඇති. Der ein ඇති. අනිත් චුට්ටක් ඇති. Okay, ඩංක good නියමයි. මේ කවුරු හරි ප්‍රශ්නයක් අහලා තිබ්බා ක්ලාස් එක ගැනද? ඔව් ක්ලාස් එක ගැන ෆීඩ්බැක් එක ඕන. හැමෝම දාන්න 11ක් ඉන්න 11ම දාන්න. කියවන එක්කෙනා නැතුව අනිත් අය දාන්න. Okay. ඊට පස්සේ අනුරාධා. In Deutschland werden viele Feste und Feste gefeiert.
Das erste wichtig Fest im Jahr ist der Karneval. In dieser Zeit gehen die Menschen mit lustigen Kostümen auf die Straße. In Süddeutschland nennt man dieses Fest Fasching oder Faschmarkt. Das nächste wichtige Fest ist das Osterfest. Bei ihm wird an die Kreuzigung von Christus und seines Auferstehung gedacht. Zu Ostern gibt es für Kinder Osterie und Süßigkeiten. Okay, good. danke. ඊට පස්සේ නිසල් කහදු වගේ. ඔව්, try කරන්න කියන්න. In Deutschland werden viele Feste und Freitage gefeiert. Das erste wichtige Fest im Jahr ist der Karneval. In dieses Fest gehen die Menschen mit lustigen Kostümen auf die Straße. In Deutschland nennt man dieses Fest Fasching oder Fastnacht. Das wichtigste Fest ist das Osterfest. Bei ihm wird an die Kreuzigung von Christus und seine Auferstehung gedacht. Zu Ostern gibt es für Kinder Ostereier und Süßigkeiten. Der 1. Mai ඇති. Okay, danke. Gut, danke. ඊට පස්සේ දිනූෂා. Ist Deutschland werden viele Feste und Feiertage gefeiert. Das erste wichtige Fest im Jahr ist der Karneval. In dieser Zeit gehen die Menschen mit lustigen Kostümen auf die Straße. In Süddeutschland nennt man dieser Fest Faschings oder Festnacht. Das nächste wichtige Fest ist das Osterfest. Bei ihm wird an der Kreuzigung von Christus und an seine Auferstehung gedacht. Zu Ostern gibt es für Kinder Osterien und Süßigkeiten. Okay, gut. ඊට පස්සේ මනේෂි. In Deutschland werden viele Feste und Feiertage gefeiert. Das erste wichtige Fest im Jahr ist der Karneval. In dieser Zeit gehen die Menschen mit lustigen Kostümen auf die Straße. In Süddeutschland nennt man dieses Fest Fasching oder Fastnacht. Das nächste wichtige Fest ist das Osterfest. Bei ihm wird an die Kreuzigung von Christus und an seine Auferstehung gedacht. Zu Ostern gibt es Kinder Osterie und Süßigkeiten. Der Mai ist ein Feiertag für die Rechte der Arbeiter. An diesem Tag demonstrieren die Gewerkschaften. Am 8. Sonntag im Mai wird der Muttertag gefeiert. Es ist
Es ist ein Ehrentag für die Mutter. An diesem Tag bekommen sie Geschenke von den Kindern und werden verwöhnt. Okay, danke. Gut, danke. ඊට පස්සේ Shihara. Feste und Freitage in Deutschland. In Deutschland werden viele Feste und Freitage gefeiert. Das erste wichtige Fest im Jahre ist der Karneval. In dieses Fest gehen die Menschen mit lustigen Köntumen auf die Straße. In Deutschland nennt man dieses Festfaschingen oder Fastnacht. Das nächste wichtige Fest ist das Osterfest. Bei ihm wird an die Kreuzigung von Christus und an seine Auferstehung gedacht. Zu Ostern gibt es für Kinder Austria und Süßigkeiten. Der, ein, der 1. Mai ist ein Freitag für die Rechte der Arbeiter. An diesem Tag demonstrieren in Gewächshaften am zweiten Sonntag im Mai wird der Muttertag gefeiert. Es ist ein Ehrentag für die Mutter. An diesem Tag bekommen sie Geschenke von den Kindern und werden verwandt. Okay, gut, danke. ඊට පස්සේ දෙව්මිනි. දෙව්මිනි Nihara. Feste und Freitag in Deutschland. In Deutschland werden viel Feste und Freitag gehalten. Das erste wichtige Fest im Jahr ist der Karneval. In dieser Fest gehen die Menschen mit lustigen Konnotwen auf die Straße. In Süddeutschland nennt man dieses Fest Fasching oder Fastnacht. Das nächste wichtige Fest ist das Osterfest. Bei ihm wird an die Kreuzigung von Christus und an sein Aussehen gedacht. Zu Ostern gibt es für Kinder Ostrich und Süßigkeiten. Der 1. Mai ist ein Freitag für die Reste der Arbeiter. An diesem Tag demonstrieren die Gewerkschaften. Am zweiten Sonntag im Mai wird dem Muttertag gefeiert. Es ist ein Ehrentag für die Mutter. An diesem Tag bekommen sie Geschenke von den Kindern und werden verwohnt. Okay, Chalani. In Deutschland werden viele Feste und Feiertage gefeiert. Das erste wichtige Fest im Jahr ist der Karneval. In diese Fest gehen die Menschen mit lustigen Kostümen auf die Straße. Im Süddeutschland nennt man dieses Fest Fasching oder Fastnacht. Das nächste wichtige Fest ist das Osterfest. Bei ihm wird an die Kreuzigung von Christus und an seine Auferstehung gedacht. Zu Ostern gibt es für Kinder Ostereier und
Sushi's Kaitin. Der Mai ist ein Feiertag für die Reste der Arbeiter. An diesem Tag demonstrieren die Gewerkschaften. Am zweiten Sonntag im Mai wird der Muttertag gefeiert. Es ist ein Ehrtag für die Mutter. An diesem Tag bekommen sie Geschenke von den Kindern und werden verwandt. Okay. Danke. Good. ඊට පස්සේ පාතිමා. හැමෝම කිව්වා නේද? පාතිමා. In Deutschland werden viele Feste und Feiertage ge- try කරන්න. මේ කොහොම හරි නෙමෙයි try කරන්න දන්න විදියට කියන්න try කරන්න. fest im Jahr in der Karneval. In dieser Zeit gehen die Menschen mit Lust. Miss මොනවාද? Men කොතනද නැවැත්තුවේ? මට කැඩි කැඩි ඇහෙන හින්දා මට හිතා ගන්න බැහැ. Menschen mit Mention එපමණ. mit lustigen Lustigen Kompliment auf die Straße. In Süddeutschland nennt man dieses Festfasten oder Festag des Nachtheit. Miss එක මොනවාද miss? Das කොතනද නැවැත්තුවේ? pest fashion order fastnacht. මෙතන නේද මට කැඩි කැඩි ඇහෙන හින්දා මට හිතා ගන්න බැහැ කොහෙන්ද නම් කියවන්නේ කියලා. ඕකේ කියවන්න කමක් නැහැ. වැරදුනාට කමක් නැහැ try කරන්නකෝ. das Osterfest. We in here and the Kisurin one Kisses und seine auf den Geden zu Ostern gibt en für Kinder Osteri und Süßigkeiten. Süßigkeiten. ඕකේ ඊළඟ එකක් කියන්න. ඕකේ තව. Der Mai ist in Vierte für die Rückkehr der Arbeiter. And Diesem an diesem Tag Tag an diesem Tag demonstrieren die Gewerkschaften einen Sonntag im Mai wird der Muttertag gefeiert. gefeiert. Ist in Ehrtag für die Mutter. An diesem Tag bekommen sie Geschenke
Geschenke und den Kinder und wurden ver- verwöhnt. පොන්ට් ඕකේ Ver- good හරි හොඳයි good එහෙම තමයි ටික Miss ටික මට try කරන්න ඕන නැත්නම් ඉතින් මුකුත්ම try නොකරොත් බෑම තමයි චුට්ට චුට්ට try කරමු ඕකේ දැන් මේ පැරග්‍රාෆ් එකේ තේරුම මම කියලා දෙන්න ගියොත් time එක අපිට මදි වෙනවා මේක ආයි හොඳට එකපාරක් කියවලා තේරෙන විදිහට මේකට යානයින් ප්‍රාගම් මේ තියෙන යානයින් ප්‍රාගම් ටික. මේකට ඔයගොල්ලෝ හොඳට පැරග්‍රාෆ් එක ස්ටඩි කරලා තේරෙන්නේ නැති වචන තියෙනවා නම් හොයාගෙන තනියම try කරමු. නැත්තම් චුට්ටක් අපි තනියමත් ඉගෙන ගන්න එපා. ඒ හින්දා තනියම හොඳට පැරග්‍රාෆ් එක ස්ටඩි කරලා මේ ආනයින් ප්‍රාගන් ටිකට ආන්සර්ස් ලියන්න. ඊට පස්සේ මෙතන MCQ දෙකක් තියෙනවා. ඒවා නෝමල් පැරග්‍රාෆ් එක කියවුවම ඒව කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ගත්තොත් මෙතන තියෙන්නේ මේ වචනවල තේරුම් ටික හොයන්න. මේ වචනවල තේරුම් ටික හොයලා මේ වාක්‍ය ටිකට ඇඩ් කරන්න තියෙන්නේ. try කරමු. බැරි වුණු දැන් group එකට දාන්න හොයන්න ඩික්ෂනරි එක යූස් කරන්න. ඊට පස්සේ ගත්තොත් මේකෙත් තියෙන්නේ මෙන්න මේ මෙතන ප්‍රශ්න 10ක් තියෙනවා. මේ තියෙන්නේ ආන්සර්ස්. මෙතනින් ආන්සර්ස් මැච් කරලා දාන්න තියෙන්නේ. වචනේ හරි හොයලා ඉගෙනගෙන දැන් මේවා වචනයක් හොයනකොට වචනයක් හරි ඔළුවට යනවනේ තේරුම. එතකොට ඒ හින්දා හොයන්න. හොයලා ආන්සර්ස් දාන්න අනිවාර්යෙන් හෙට පොය හෙට දවස් ඇතුළත දාන්න ඔය ඉන්න දැන් ඉතුරු වෙලා ඉන්න 10 10ම දැම්මොත් මම නෙක්ස්ට් වීක් වලට පේපර් එක දානවා. නැත්නම් මම බ්‍රහස්පතින්දට පේපර් එක දෙනවා. ඕකේ නේද? මහ වෙලාවක් යන්න ඕනේ ටියුට් එක මේ ප්‍රශ්න ටික ලියන්නත් නෑනේ ආන්සර්ස් ටික ලියලා දාන්න විතරයි තියෙන්නේ ෆොටෝ දෙකක් විතර ගහලා ගෲප් එකට දාන්න තියෙන්නේ ඔච්චරයි වැඩේට තියෙන්නේ මහ වෙලාවක් යන්නේ ඕකට ඒ හින්දා කට්ටියම කරලා දාන්න හරි ඕකේ එහෙනම් අපි බ්‍රහස්පතින්දාට හම්බෙමු හැමෝම දාන්න බොහෝ විට ඔය මං කිව්වට බ්‍රහස්පතින්දා එක්සෑම් එක තියෙන එකක් නෑ අපි නෙක්ස්ට් වීක්ම කරමු ඊළඟට හෝම්වර්ක් එක දාන්න කියන්න බෑ හරිද Okay. Hi. එහෙනම් auf Wiedersehen. Gute Nacht. Okay, danke. Gute Gute Nacht, Nacht. Miss. Danke, Gott gute segne. Nacht. Auf Wiedersehen, Miss. Okay.